Hi friends, ඉතින් කොහොමද ඔයාලද? Welcome to my YouTube channel. මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් බලමු මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මොනවද කියලා. මම අද හදන්න යන්නේ fish cutlet එකක්. ඉතින් බලමු මගේ recipe එකට අනුව මේක හැදෙන්නේ කොහොමද කියලා. අපි යමු වීඩියෝ එකට. හදන්න ඕන කරන දේවල් අලවන වෙනවා බේලෝනෝ අමුමිරිස් කරපිංචා අද මම මේ කට්ලට් එක හදන්න යන්නේ සාලයෝ මාළු වලින්. මේ කට්ලට් එක අපිට ඕන මාළු වර්ගයකින් හදාගන්න පුළුවන්. තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ මාංශ ගත්තකි හොඳින් තම්බ ගන්න. ලුණු කුඩු ටිකත් එකතු කරලම ලුණු අමුමිරිස් රාග කරපිංචා පුළුවන් තරම් හීනියට කපා ගන්න ඕනේ. ඊළඟට මාළු එක තැඹිලා ඇති. මේක ලිපෙන් වයින් කරගෙන පොඩි කරගන්න ලෑස්ති කරගමු. අයින් වෙන විදිහට හොඳින් මේ විදිහට වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ටික හොඳින් පොඩි කරගමු. ඊට පස්සේ අපි කපාගත්ත රම්පේ කරපිංචා අමුමිරිස් ලුණු මේ හැමදේම දාලා හොඳින්ම කලවම් වෙන විදිහට මිශ්‍ර කරගමු. අල ටිකක් තැඹිලා ඇති අපි ලිපෙන් අයින් කරගමු. ඊට පස්සේ අපි අල ටිකේ පොත්ත ඉවත් කරගන්න ඕනේ. කෑලි නැති වෙන තරමට ලෙස් එකක් වෙනකම් හොඳින් පොඩි කරගමු. ඉතින් මේ අපි මේ විදිහට පොඩි කරගත්ත අල පේස්ට් එක ඊට පස්සේ අපේ මේ මාළු මිශ්‍රණයට අල ටික දාලා ආයෙත් හොඳින් කලවම් කරගමු.
කරලා කහකුඩු ටිකකුත් එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට කම්බිරිස් කුඩු ටිකකුත් දාලා ආයෙත් හොඳින් කලවම් කරගමු. දැන් අපි මේ මිශ්‍රණය ටිකක් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඒ නිසා තාච්චියක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරගමු. අපි මේ විදිහට මේ මිශ්‍රණය ටෙම්පරාදු කරාම අපේ කට්ලට් එක අපිට ටිකක් වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ෆ්‍රීසර් එකේ දාලා මාසයක් වුණත් කල් තියාගන්නත් අපිට පුළුවන්. ඇත්තටම මේ කට්ලට් එක අපිට ආහාර වේලකට වගේම 3 time ස්නැක් එකක් විදිහටත් එකතු කරගන්න පුළුවන්. අපි කෑලි මිරිස් ටිකක් එකතු කරගමු. ඊට පස්සේ මට තුන මදි කියලා හිතුණා. ඒ නිසා මම තව ටිකක් එකතු කරගන්නවා. මේ වෙලාවේදී අපි හොඳින් කලවම් කරගන්න ඕනේ. ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි බිත්තර කඩාගන්න ඕනේ. ඊපස්සේ මේ විදිහට හොඳින් බීට් කරගමු. එක බිත්තරයක් මදි කියලා ඒ නිසා මම තවත් බිත්තරයක් එකතු කරගන්නවා. හරි අපි දැන් අපේ මේ හදාගත්ත පේස්ට් එකෙන් අවශ්‍ය ප්‍රමාණය බෝල හදාගන්න ඕනේ. තවරලා පාන් කුඩු වල දවට ගන්න ඕනේ.
ඊට පස්සේ අපි ආයේ වතාවක් විතර සාරුවල දවටලා පාන් කුඩු වල තවට ගන්න ඕනේ. අපි එහෙම කරන්නේ එතකොට කට්ලට් එකේ මත පිට හයියයි. උඩන්නේත් නැහැ. අපි මේ කරගන්නේ ඩබල් කෝට් කරන එක. ඇත්තට මේම කරනකොට කට්ලට් එකට තව ටිකක් වෙනුමකුත් එකතු වෙනවා. අපිට මේ කට්ලට් හදන්න පුළුවන් කිරියාල වලින්, පොලොස් වලින්, ඒ වගේම දෙල් වලින් විවිධ විදිහට මේ කට්ලට් එක අපිට හදන්න පුළුවන්. අපි හැම රෙසිපි එකකින්ම ඉස්සරහට හම්බ වෙනවා. අපි කට්ලට් එක ඩබල් කෝට් කරගෙන ඉවරයි. අපි දැන් මේක බැද ගන්න තෙල් එක ලෑස්ති කරගමු. ඊට පස්සේ අපි අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් ටිකක් එකතු කරගමු. මේ වෙලාවේදී ගින්දර වැඩි මට්ටමකින් තියෙන්න ඕනේ. නැත්නම් කට්ලට් එක පුපුරනවා. කට්ලට් දෙක ගානේ දාලා මම බැද ගන්නයි හදන්නේ. දැම්ම ගමන් කට්ලට් එක ඇන්දෙන් එහෙට මෙහෙට පෙරලන්න යන්න එපා. මේ විදිහට තියලා ටික වෙලාවකින් අපි අනිත් පැත්ත හරව ගමු. අපි මේ කට්ලට් එක රන්වන් පාට වෙනකන් බෙද ගන්න ඕනේ. පාට වෙනකන් බෙදිලායි තියෙන්නේ. අපි මේ විදිහට ඔක්කොම කට්ලට් ටික බෙදගමු. අපි කට්ලට් හදලා ඉවරයි. දැන් අපි රස බලමු. ඇත්තටම හරිම රසයි. මේ විදිහට කට්ලට් හදලා ඔයාලා උණුවෙන්ම කාලා බලන්නකෝ. අනිවාර්යයෙන්ම රස කොහමද කියලා මට කියන්න. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි.
මගේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මතක ඇතුව subscribe button එක touch කරගෙන යන්න. like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. Thanks for watching.